කෙල්ලකින් කැමත් අහලාල් බැරිම තැන කෙල්ලව සෙට් කරගන්න කියලා ගියා වශී කුරුකම් කරන තැනකට. සාදු 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 නෑ නෑ මට කිඹුමක් ගියා. මං හිතුවේ ආරුඩුණයි කියලා. මහත්තයා දන්නවනේ රෝමියෝ ජූලිය. මොකෝ මන් නොදන්නේ. ඒගොල්ලෝ සම්බන්ධ කරෙත් මෑනියෝද? ඒගොල්ලෝ සම්බන්ධ කරේ මන් නෙවෙයි. ඒගොල්ලන්ගෙන් තමයි මම මේ වශී කුරුකම් කරන්න වැඩ ගන්නෙ. සාදු සාදු සාදු. ඒගොල්ලෝනේ ප්‍රේමයට මුල් වෙච්ච දෙවි දේවතාවුන් වහන්සේලා විදිහට මේ නොපෙනෙන ලෝකේ වැඩ වාසය කරන්නේ. සාදු සාදු සාදු. පළතුරු 7යි කැවිලි 7යි පඳුරුයි තියලා රෝමියෝ දැහනින් ජප කළාම ජූලියට් දේවතාවුන් වහන්සේ තමයි කරන්න ඕනේ දී කියන්නේ. සාදු සාදු. ඒගොල්ලොන්ගෙත් එහෙමයි නේ. හස්බන්ඩ්ගෙන් එවම වයිෆ් තමයි උත්තර දෙන්නේ නේ. හොඳයි හොඳයි. හරි මෑනියෝ. දැන් මම මොකද්ද කරන්න ඕන? ඕ දේවතාවුන් වහන්සේ කියන දේවතාවුන් වහන්සේ එහෙමයි දේවතාවුන් වහන්සේ එහෙමයි. කෙල්ලගේ පයට පෑගුණු තැනකින් වැලි ටිකයි. කෙල්ල ඉන්න ගෙදර වත්තෙන් කොළ 7යි. කෙල්ලගෙන් කේස් ගස් 3යි. එහෙමයි දේවතාවුන් වහන්සේ අවසරයි. ඇහෙන්නේ නැතිනේ. ඒ ටික ගෙනල්ලා දුන්නාම රෝමියෝ ජූලියට් දේවතාවුන් වහන්සේලා වරු 3න් වැඩේ කරලා දෙනවා. සාදු 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 සාදු. ඔන්න ඔය ටික කරගන්න ගිහින් තමයි බං ඒ ගෙදර උඹට ගහන්න පැන්නුවේ. ඒක කරන් ඉන්නේ තු දැන් ඉතින් මෙතන නහින් අල්ල වැඩක් නැහැ නේ. දැන් ඉතින් කැමති කරව ගන්න වෙන්නේ කෙල්ලගේ තාත්තව. හා? අහන් ඉන්න මැදින් හැකූක් ගන්න නැතුව. මුලින්ම කෙල්ලගේ තාත්තට වශියක් දීලා තාත්තව කැමති කරගන්නවා මේ මංගල්‍යයට. ඊට පස්සේ තාත්තා ගෙනාවු මංගල යෝජනාවක් විදිහට කෙල්ලව කැමති කරගන්නවා මේ වැඩේට. කතරගම යන පාර වැඩක් නැහනේ. මොන පාරින් හරි අතරමං නොවි කතරගම යන්නනේ ඕන. අනේ ඌ මෑනියෝ. මට මොන ක්‍රමෙන් හරි ගමන් නැහැ මේ කෙල්ලව කසාද බඳින්න තිබ්බොත් ඇති. එහෙනම් දැන් ගිහින් මාමණ්ඩිගේ කෙස් ගහක් ගියමු බලන්න. හරි. දැන් ඔය වැඩේට මගේ මොකද්ද වෙන්න ඕන? මයි අම්මා උඹෙන් මුකුත් වෙන්න ඕනේ නැහැ. ඊතලත් ඉවරයිනේ. ඔබ පොඩ්ඩක් රෙස් කරපන්. හොඳේ? මගේ වැඩේ මං කරගන්නම්. උඹ එච්චර දවස් තුන සපෝට් හොඳට ඕම ඇති. টොප් නියමයට දුන්නා. මල් තරනේ බෙන් තරාමු. මොකෝ අදත් මාට්ටු. පොර තට්ටේ එක් බං. එතකොට දීලා බලන්න.